හායි ලස්සන ළමයිනේ good morning. අද නම් චූටිට නිවාඩු දවසක් වුණාට අම්මට නම් නිවාඩු නෑ. මොකද දන්නවද? අපේ හස්බන්ඩ්ට වැඩනේ. ඒ නිසා උදෙන්ම නැගිට්ටා. මුලින්ම ඇඟපත සෝදගෙන හොඳ ඇඳුමකුත් ඇඳගෙන බුදු පහන තියලා හිටියා. ඊට පස්සේ දඩි පිටි ගාලා හාල් එකක් සෝදගෙන රයිස් එකට ගහගත්තා. නැත්තම් වෙලා යනවනේ. අද නම් උයන්න ගොඩක් දේවල් නෑ. ඉක්මනට අලකිරි හොද්දක් හදලා හාල් මැස්සෝ ටිකක් තෙලට හදලා ගත්තා. හස්බන්ඩ් මොනවා හරි අටවලා දෙන්නත් එපා. අපිත් ඉතින් සාමාන්‍ය මිනිස්සුයෝනේ. ඒ හින්දා ඉතින් හැමදාම හොඳ කෑම නෑ. වෙලාවකට විතරයි. නැත්තම් සාමාන්‍ය විදියට තමා කෑම කන්නේ බොන්නේ. දැන් නම් යාළුවනේ උයාගෙන ඉවරයි. ඉක්මනට තේ කහට දෙකක් හදාගෙන හස්බන්ඩ්ව හැරවන්න ඕන. ඒක තමා අපේ ගෙදර තියෙන අමාරුම රාජකාරිය. එයාව ඇහැරවෙන එක. යාළුවනේ අපි වීඩියෝ වලින් පෙන්නන්නේ අපේ සාමාන්‍ය ජීවිතය. ඔයාලා කැමතිද අකමැතිද කියලා අපිට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉස්සරහට මොන වගේ වීඩියෝද ඔයාලට අපිට ගේන්න ඕනේ කියලත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔන්න බලන්නකෝ අපේ ගෙදර හවසට කරන දේ. අනේ සරුංගල් ඉවරයක් නෑ. තාත්තයි පුතයි සරුංගල් හදනවා ඉවරයක් නෑ. එකක් නෙමේ යාළුවනේ. හැමදාම එහෙමයි. මම සාලේ අස් කරනකන් ඉඳලා හැමදාම සාලේ හැම තැනම දාගෙන දෙන්න සරුංගල් හදනවා. මේ මාසෙ විතරයි සරුංගල් අරින්න තියෙන්නේ කිය සරුංගල් හදනවා ඉතින්. මටත් ඉතින් මුකුත් කියන්න බෑනේ. තාම නම් එයාලගේ සරුංගලේ හදලා ඉවර නෑ. ඔය පේනවනේ. දැන් ඉතින් ඉක්මනට යන්න ඕන හවසට තේ බොන්න මොනවා හරි හදන්න. දෙන්නට ඕනේ නම් කියනවා වැලි තලප. මං නම් ජීවිතේ කවදාවත් වැලි තලප හදලා නෑ. හැබැයි උත්සාහයක් දරලා බලමු. බැරි වෙන එකක් නෑ. ඔයාලත් එහෙනම් එන්න යන් අපි වැලි තලප හදන්න. යාළුවනේ වැලි තලප හදන්න හාල් පිටි නෑ පාන් පිටි තියෙන්නේ. ඉතින් ඉක්මනට පාන් පිටි ටිකක් බැදලා ගත්තා. ඒකේ අර ලොකු කැට තියෙන හින්දා මං චුට්ටක් හලාගෙනත් ගත්තා. මොකද දැන් ප්‍රථම වතාවටනේ හදන්නේ. ඒ නිසා හැම දෙයක්ම කිරලා මැනලා තමා ගත්තේ. ඕන්නම් මම ඔයාලටත් කියන්නම් මම ගත්ත විදිය. යාළුවනේ පාන් පිටි මම 500ක් ගත්තා. සීනි ග්‍රෑම් 400කුයි පොල් බෑයක් ගාගත්තා. එනසාල් 4ක් විතර, ලුණු නම් තේ හැඳි භාගයක් විතර. එහෙම තමා ගත්තේ. හැබැයි වැඩේ වැරදුනේ නෑ. හොඳට ආවා. බලන්නකෝ. අපිට කැමති නම් පැණි රස අඩු වැඩි කරගන්න පුළුවන්. ඔයාලා කැමති නම් සීනි ටිකක් අඩු කරලා දාගන්න. බලන්නකෝ කපනකොට නම් ආසාවේ බෑ. මොකද පළවෙනි පාරටනේ හැදුවේ. චූටි වැරදීම් වුණාට ප්‍රශ්නයක් නෑ. මං නම් බයේ හිටියේ ගල් වෙලා හපන්න බැරි වෙලා එහෙම වෙයි කියලා. හැබැයි අවුලක් කොනේ නෑ. රසට ආවා. ඔයාලත් හදලා බලන්න එහෙනම්. ඔන්න අපි කාපු රෑ කෑම එකත් ඉක්මනට ඔයාලට දැම්මා. එහෙනම් යාළුවනේ අදට ගිහින් එන්නම්. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියන්න. බයි.